කොල්ලෝ ගමේ මිනිස්සුන්ට පව් කියලා හිතලාද හොරකම් කියලා නතර කරුවේ? ඔව්නේ මාමේ මං හොරකම නැවත්තුවානේ. අහලා පහලා හැම ගෙදරකම දැන් CCTV ගැහුවානේ. එතකොට බං ඔබ බොන එකක් නතර කරුවද? ඔව්නේ මං බොන එක නැවත්තුවා. දැන් අරක්කු භාගයක් ගෙනල්ලා ජෝග්ගුවකට දාගෙන පාන් භාගයක් ගෙනල්ලා කෑලි කඩලා ඒකට පෙඟෙන්න ඇරලා ඒකේ කෑලි කනවා බං මාමේ. එහෙනම් මම යන්නම් මාමේ. ඉන්දකෙන් විතර මේකයි කතාව. මාමා අර ජපන් කම්පැනියේ තියෙන මේ පාරේද? කොහොම චුට්ටක් ඉස්සරහට යන්න එතන හම්බෙනා බුරිය හන්දිය. එතනින් පොඩ්ඩක් ඉස්සරහට යන්න එතන හම්බෙනා තුම්මන් හන්දිය. අන්න එතන තියෙනවා හොන්ඩා ජුලෝනා කම්පැනි. තුම්මන් හන්දියේ හොන්ඩා ජුලෝනා? ආදර මල් පවනේ ඈයන්න මේ ගමනේ. යකෝ නාගි වෙනකොට නටන සින්දු කියන්න හොඳ නෑ. ඇයි බොල පවුසුල් දෙනවද? දහමක් කරගෙන ඉන්න ඕන කාලේ මං මාමේ. තෝ කියන විදියට නාකි වෙනකොට අපිට සින්දු කියන්න නටන්න බැයිද? පවුසිද්ද වෙනවා නම් ගිහින් කියාපිය තොපේ තාත්තට හරි 100ට හරි. මොකද්ද බං මාමේ නෑ නෑ කියන්නේ ඔය? කිව්වේ ආදරේට බ්‍රේක් නෑ. ජීවිතේට රිවර්ස් නෑ. කසාදෙට වොරන්ටියක් නෑ. සමහරක් ගෑනුන්ගේ ඇඟ කැම්පස් වුණාට මොලේ මොන්ටිසෝරි. ලොක්කා කොහමද මගේ වැඩ? පාකට ගැව්වා 10කට බොක යන්න. ඌරගේ ඇක තිබ්බට මොලේ නෑ බං. පිම්බුවාට බඩ මල්ලි ගෙම්බගේ නෑ හැඩ. බෙන්දලා ගෙව්වත් එකයි ගාලා බෙන්දත් එකයි කියලා යුඹ කෙව්වානේ. දැන් බඳින්න ඉස්සෙල්ලා බබා හම්බෙන්න. උඹ මාර ලෙනුව තමයි දුන්න අප්පා. යකෝ නානා කවුද දන්නේ උඹ ඕකට ඇහුවද කියලා? දැන් ඉතින් ළමයාගේ උප්පැන්නේ කසල් සාතිකේ දෙක එකට ගනින්. කොල්ලා කාලේ ගමේ ගෙවල් දෙක තුනට පැන්නා කියන්නේ කොටියා වගේ. කාටවත් අහුන් නැද්ද බම් මාමේ? යකෝ මූද නැව් ගියාට පාරවල් හිටින්නේ නෑනේ බං.